Hello guys, welcome back to a new gameplay videos. Oniti ada ගෙනල්ලා තියෙන්නේ driving simulator ශ්‍රී ලංකා game එකේ තවත් අලුත් episode එකක්. ඉතින් guys, ඕගොල්ලෝ බලනවා ඇති මොකද්ද මම මේ මෙතනට වෙලා කරන්න කියලා. Guys, ඉතින් පොඩි ප්‍රශ්නයක් කුණාටුවක් ආවා කියන්නකෝ. මේ වෙලා තියෙන මෙතන තියෙන ලොකුම වින්නයිය තමයි මේ දැන්ට පැය 4ක් තිස්සේ එක දිගට වහිනවා. ඕන්න ඕක තමයි ප්‍රශ්නේ. ඉතින් මම මේ ට්‍රිප් එකක් ආවා ට්‍රිප් එකක් ගහලා මේ කට්ටිය බස්සලා යවුව විතරයි එකපාරින්ම ධාරානිපාත වැස්සක් වහින්න පටන් ගත්තා. ඉතින් මම මෙතනට වෙලා හිටියා වැස්සෙන පායන පාටවත් නැහැ. මගේ ගෙවල් තියෙන කොළඹනේ. මං අද ඉන්නේ මේ රත්නපුර පැත්තේ. මේ රත්නපුර නෙමේ මාතරද කොහෙද? ඔව් මාතර තමයි. ඉතින් මේ අපි දැන් යාළුවෙක් අපි කියන්නේ මම යාළුවෙක්ගේ ගෙදරට යන්න හැදුවේ. යාළුවා හොඳින්ද දන්නේ පොඩ්ඩක් කෝල් එකක් ගහලා බලමු. හෙලෝ හෙලෝ මචං කියන්නේ. මචං කොහොමද ඔහේ තාත්තේ? තාත්තේද? තාත්තා කියන්නේ මචං මේකයි. පහළ තට්ටුව අඩි 3ක් විතර යට වෙලා තියෙන්නේ. මොකද්ද කිව්වේ? ඒ කියන්නේ එන පාර යට වෙලාද? එන පාරත් ඉතින් අඩි 2ක් විතර යට වෙලා. ඉතින් හන්දිය ගාව කොහොමද? හන්දිය ගාව මෙතනට වෙන්නේ නේ බා. විල්ලම් තමයි බලන්න වෙන්නේ. හරි මම මේ දැන් එන්න බැලුවේ. එහෙනම් ඉක්මනට වරෙන්න නැත්නම් රෙස්ස පායන ගන්නෑ. මේ පරිස්සමෙන් වරෙන්. එනම මන් තියෙනවා. මෙතනට සිග්නලුත් නේ. පරිස්සමෙන් වරෙන් මොකද කරන්නේ? යනවද වැස්ස පායනකන් ඉන්නවද? හවසුත් වෙලා හොඳටම දුවමු මේ. මෙතන සව වෙලා නම් ඉන්න බෑ. රෑ වෙනකම් මෙතන ඉඳු. ඉක්මනට දිව්වොත් හරි බස් එකට. හරි ඉතින් අපි ලයිට් ටිකක් ගහගෙන ඉතියා. ඒ වගේම වයිෆර් එක දාගන්න. දැන් නම් පේන්නේ. හරි ඉතින් අපි යන් යාළුවාව ගෙදරට. අද මම මේ ට්‍රිප් එකක් ආවේ මාතර හින්දා වහින හින්දා තමයි මේ යාළුවා ගෙදරට යන්නේ. එයාට මම කලින් කෝල් එකක් ගහලා තිබ්බේ මං එනවා කියලා. ඒක හින්දා අවුලන්නේ. හරි ඉතින් අපි ගැම්මට යන්. පොඩ්ඩක් හිමීට යන් පාර ලිස්සනවනේ. ඔව් ගායිස් පාර නා ලිස්සනවා ටිකක්. වැඩි හයියෙන් යන්න හොඳ නෑ මේ. පාර ටිකක් ලිස්සන වාටයි. ඒක වෙන්නේ නැති මේ පාරේ ඉන්න මිනිස්සු ටික හිමීට යන්නේ. පාර ලිස්සනවනේ ගයිස්. මොනවත් කරන්න මේ පාර ලිස්සනකොට. හරි ඉතින් අපි චුට්ටක් වේගෙන් යන්න නැත්නම් ඉතින් අද ගෙදරට යන්න හම්බෙන්නේ හෙට රෑ තමයි ආයෙත් යන්න වෙන්නේ නැන්න. ටිකක් වේගෙන් යන්න. හරි ඉතින් ඔයා තාමත් මේ වීඩියෝ එක බලන්නේ ලයික් නොකරද? හැමදාම කියන්න ඕනේ නෑනේ. යකා මෑනුම් මේක හැමදාම කියන අඩ පාර ලිස්සන. මේ ඉතින් ලයික් කරන්න අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න. යකා මෑන්ගේ පීටයි. හරි ඉතින් අනිවාර්යෙන් සබ් කරන්න. තව සබ් 4යි ඕනා 1k ගන්න. මම බැලුවා ඊයේ මගේ වීඩියෝ එක. ඉතින් ඒකට නම් ගොඩක් සබ් ඒ කියන්නේ ලයික්ස් හොඳයි views තා වැඩි වෙන්න ඕන. මං කියන්නේ මගේ වීඩියෝ ඔයගොල්ලෝ බලනවා නම් ඔයා මගේ රසිකයෙක්ද? එහෙනම් ඉතින් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් ඔයා මගේ රසිකයෙක් නම් කෙලින්ම ඔයාගේ හොඳම යාළුවාට හරි ෂෙයා කරන්න. ලෝඩ් වෙනවා. හරි ඉතින් ඔන්න අපි දැන් යන්නේ අපේ යාළුවා ගෙදරට. කොහොමද දන්නේ තාත්තේ? හොඳටම වහිනවා. මේ හරිය ණයා ගහන්න ගිහිලා අවුලක් වෙයිනේ. ඒකින්ද ටිකක් හිමීට යන්. හරි ගයිස් මේ පැත්තේ නම් ගම් වතුර ගලන්න ඕන්න මෙන්න. මේ තාමත් අහිනවා තාම වැස්ස අඩුවන්නේ. අඩෝ ගයිස් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ.
දැන් ඔයගොල්ලෝ බලන්නේ නැද්ද මොකද්ද මේ ප්‍රශ්නේ කියලා? මේ හැමදාම මං ගෙදරට යන පාර. ඒ ගායිස් මෙච්චර යට වෙලා අඩෝ. දැන් මොකද කරන්නේ? ඒ ෂේප් එකේ ය아가න්න පුළුවන් වෙයි. මා හිතන්නේ ඉච්චර වතුර නෑ. අරයා කිව්වේ පාරේ අඩි 2ක් විතරනේ වතුර තියෙනවා කිව්වේ. හරි ඉතින් අපි එහෙනම් පොඩ්ඩක් දාලා බලමු. හැමදාම ඒ යාළුවා ගෙදරට යන්න තියෙන මේ පාරෙන්. හරි ඉතින් ගායිස් දාලා බලමු. ඒ දාන්නත් බය මේ. කොච්චර ගැඹුරුද දන්නේ නෑනේ. දානවද නැද්ද? අඩෝ. බෑහල බලන්න පොඩ්ඩක්. බස් එක අඩෝ. ඒ මල්ලි බස් එක දාන්න එපා. ඕක කොච්චර ගැඹුරුද දන්නේ නෑනේ. කවුද ඒක ගහන්නේ? කවුද? මල්ලි මේ අපි. ඇයි කෑ ගහන්නේ? මේ ඕකට දාන්න එපා මල්ලි. කොච්චර ගැඹුරුද කියලා දන්නේ නෑනේ. මම මේ සුදු පාට වෑන් එකේ කාර්යයක්. ඇත්තද? ඒක තමයි අයියේ මාත් බලන්නේ. මේ කොච්චර වතුර තියෙනවද? ඒත් ඉතින් ගෙදර යන්න ඕනනේ අයියේ. මෙතන ඉඳලා බෑනේ. මල්ලි ඕක දාන්න එපා මල්ලි. මල්ලිගේ ජීවිතේ අනතුරගෙන තියෙන්නේ. ඒත් අයියේ මං ගෙදර යන්න ඕනනේ. හරි මම මොකක් හරි විදිහක් බලන්නම් අයියේ. හායනා මල්ලි. ගයිස් කරන්න දෙයක් නැහැ. මං ගම් වතුරට බස් එකේ දාන්න තීරණය කරා. කවුරු කොහොම කිව්වත් මං ගෙදර යන්න එපා. එහෙනම් අපි ගම් වතුරට බස් එක දාමු. මා හිතන්නේ එච්චර නම් ගැඹුරු නැතුව ඇති. හරි ඉතින් අපි දාලම් බලමු. අඩෝ මට හුස්ම ගන්න බෑ. හුස්ම ගන්න බෑ.